අයිබෝවන් දෑබර ප්‍රේක්ෂක හිතුවතුනි අද අපි විමසා බලන්න හදන්නේ ලෝකයේ අටවන පුදුමේ ලෙස සැලකෙන අපේ ශ්‍රී ලංකාවට අභිමානයක් වන සීගිරිය බලකොටුව ගැන. හැබැයි අද වීඩියෝවෙන් අපි කතා කරන්න යන්නේ සීගිරියේ ඉතිහාසය ගැන විතරක් නෙවෙයි. අන්තර්ජාලයේ නිතරම කතා බහට ලක්වන සීගිරිය කියන්නේ ස්ටාර්ගේට් එකක්. එහෙම නැත්නම් තාරකා දොරටුවක් යන කාරණේ සම්බන්ධව තමයි අපි කතා කරන්නේ. ඇත්තටම මිනිසුන් කියන විදිහට සීගිරිය පිටසක්වල ජීවීන් සමග ඒලියන්ස්ලා සමග සම්බන්ධයෙන් ගොඩනැගූ බලකොටුවක්ද. අපි ඒ ගැන සොයා බලමු. සීගිරිය කියන්නේ 5 වන සියවසේදී කාශ්‍යප රජතුමා විසින් ඉදි කරන ලද අති දක්ෂ ඉංජිනේරු විද්‍යාවකින් යුත් බලකොටුවක් නැත්නම් නගරයක්. පිය රජතුමාව පළවා හැරීමෙන් පසු තමන්ගේ ආරක්ෂාව පතා කාශ්‍යප රජතුමා අනුරාධපුරයෙන් සීගිරියට තමන්ගේ අගනුවර මාරු කරගත්ත කියලා ඔයාලා දන්නවා. සිංහ පාදයක් සහිත අති විශාල දොරටුවක් සහිත කැටපත් පවුරක්, දිය උල්පත්, උද්‍යාන සහ ඒ කාලේ තිබුණු අපූර්ව බිතුසිතුවා අදටත් අපේ ඉංජිනේරු ශිල්පයේ විශිෂ්ට දක්ෂතාවය මනවින් විදාපානවා. කාශ්‍යප රජුගේ මරණයෙන් පසු මේ ස්ථානය නැවතත් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ආරාම සංකීර්ණයක් බවට පත් වුණා කියලා ඉතිහාසයේ සඳහන්. හැබැයි අන්තර්ජාලයේ සහ සමහර YouTube වල බොහෝ පුද්ගලයන් කියනවා සීගිරිය සාමාන්‍ය රජමාලිගාවක් විතරක් නෙවෙයි කියලා. ඔවුන්ගේ අදහස අනුව මේක එනර්ජි සෙන්ටර් එකක්. එහෙම නැත්නම් ඒලියන් ටෙක්නොලොජි එකක් එක්ක සම්බන්ධ වූ ස්ථානයක් විදිහට ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඔවුන්ගේ මතය වෙලා තියෙනවා. තවත් සමහරු කියනවා සීගිරියේ සැලසුම අහසේ තාරකා රටාවන්ට සමානයි කියලා. ඒ වගේම පර්වතයේ යම් ස්ථානවල අමුතු ශක්තියක් දැනෙනවා කියලා ඒ ස්ථානයට ගිය සමහරක් අය පවසලා තියෙනවා. මේ නිසා සීගිරිය ස්ටාර්ගේට් එකක් කියන සංකල්පය අද වෙනකොට ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් මොකක්ද මේ ස්ටාර්ගේට් එකක්? එහෙම නැත්නම් තාරකා දොරටුවක් කියන්නේ? ස්ටාර්ගේට් එකක් කියන්නේ විද්‍යා ප්‍රබන්ධවල බහුලව භාවිත වුණු අදහසක්. එකක් විවෘත වුණාම එක තැනකින් විශ්වයේ තවත් ස්ථානයකට සම්බන්ධතාවයක් පවත්වා ගන්න හැකි දොරටුවක් කියලා බොහෝ අය උපකල්පනය කරනවා. ඒ වගේම ස්ටීවන් හොකින්ස් වගේ විද්‍යාඥයන්ගේ සමහරක් ප්‍රකාශනත් උදව් වුණා මේ අදහසට. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ හිතුවතුනි අනුරාධපුර රන්මසු වේනේ තියෙන සක්වල චක්‍රය කියන සටහන සීගිරියට සම්බන්ධ ස්ටාර්ගේට් එකක් කියලා. මේක පිටසක්වල ජීවීන් ඒලියන්ස්ලා විශ්වයේ වෙනත් තැන්වලට යන්න භාවිත කළ ద్వාරයක් කියලා සමහරුන්ගේ මතයක් තියෙනවා. නමුත් පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් මේ අදහස ප්‍රතික්ෂේප කරනවා. මහාචාර්ය සෙනරත් පරණවිතාන වැනි විද්වතුන් පෙන්වා දෙන්නේ මෙය බෞද්ධ සංකල්ප අනුව විශ්වය නිරූපණය කරන සිතියමක් වෙන්න හැකියාව තියෙනවා. ඒකෙන් කියවෙන්නේ ලෝකයේ පිහිටීම සහ විශ්වයේ ස්වභාවය ගැන අපේ පැරණන්ට තිබූ විශිෂ්ට දැනුමයි. ඉතින් හිතවතුනි සීගිරිය සහ රන්මසු වෙන ඇති මේ ව්‍යුහයන් පිටසක්වල නිර්මාණ නොවේ කියලා ඉතිහාසයේ දෙස විමසුම් මැසින් බලනකොට අපිට තේරුම් ගන්න හැකියාව තියෙනවා. ඒවා අපේම මුතුන් මිත්තන්ගේ ගණිතමය සහ කලාත්මක දක්ෂතාවල ප්‍රතිඵලයක් කියලා අපට නිගමනය කරන්න පුළුවන්. සීගිරිය තැනීමේදී ස්වාභාවික භූමියට හානි නොකර පර්වතයේ හැඩයට අනුව ගොඩනැගිලි නිර්මාණය කර තිබීමෙන් පේන්නේ ඔවුන් කොතරම් පරිසර හිතකාමී සහ දියුණු තාක්ෂණයක් ඒ යුගයේදී භාවිත කළාද කියන එකයි. මේ අභිරහස් කතා බොහෝ විට ගොඩනැගෙන්නේ අපේ ඉතිහාසය ගැන අපිටම තියෙන විශ්මිත හැඟීම නිසා වෙන්න පුළුවන් කියලා හිතා ගන්න වෙනවා. දැන් හිතුවතුනි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සීගිරිය කියන්නේ අභ්‍යවකාශ දොරටුවක්, තාරකා දොරටුවක් වුණත් නැතත් ඒක අපේ ජාතියේ අතීත ශ්‍රී විභූතියේ නොමැකෙන සාක්ෂියක් කියන එකයි. පුරා විද්‍යාත්මකව තහවුරු නොවූ දේවල් විශ්වාස කරනවට වැඩිය හිතවතුනි අපේ මුතුන් මිත්තන් මේ වගේ නිර්මාණ කළේ කොහොමද? ඒ තාක්ෂණය මොකක්ද කියන එක ගැන අධ්‍යයනය කරන එක තමයි වඩා වැදගත් වන්නේ. ඉතින් සිලෝන් ඇකඩමියා නාලිකාව ගෙනෙන මෙම ඩොකියුමන්ටරිස් පිළිබඳ ඔයාලගේ අදහස් අප වෙත යොමු කරන්න. ඔබට පුළුවන් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම නැවතත් දිනක ඔබ හමුවනතුරු සුබ දවසක්.